බොහොම පැහැදිලිවම මේ පාර රාජ්‍ය කෙතරම් ගැඹුරු දෙයක්ද කියන එක බොහොම පැහැදිලි. මේ පාර රාජ්‍යයේ තියෙන ගැඹුර ඊටාම පැහැදිලි. එනිසා මේ පැහැදිලිවම පේනවා දැන් මේ දූෂිත මේ වංචනික මේ දූෂිත වංචනික මේ දේශපාලන ප්‍රභූ කබාල් එක අපි කියන්නේ කබාල් එක මේ එලීට් කබාල් එකට අපි නැවත වතාවක් බලය දෙන්න ඕනේද? මුන් ආයි ටයි කෝට් දාගෙන එනවා කවුරු හරි පඹේක ඉස්සරහට දාගෙන එනවා ඒ පඹයාව ඉස්සරහට දාගෙන ඇවිල්ලා ආයි ආණ්ඩුව පෙරලන්න අපිට දෙන්න අපිට අත්දැකීම් තියෙන ඕවනේ කියන්නේ මු අපිට අත්දැකීම් තියෙන හොඳ අත්දැකීම් තියෙන අපිට දෙන්න ඕන මුන්ගේ අත්දැකීම් මෙන්න මුන්ගේ අත්දැකීම් තියෙන කුඩුකාරයෝ එක්ක බලන්න කොතරම් මේ රටේ මිනිස්සු මේ තමන්ගේ දරුවෝ රැකගන්න මේ කුඩු ජාවාරම් වලින් මේ කුඩු මේ මද්‍රව්‍ය උවදුරුවෙන් රැක ගැනීම සඳහා විශාල සටනක් මේ රටේ මිනිස්සු කරනවා. මිනිස්සු බයෙන් ඉන්නේ, දෙමාපියෝ බයෙන් ඉන්නේ. තමන්ගේ දූ දරුවන් ගැන, තමන්ගේ අනාගත පරම්පරාව ගැන දැන් මේ නුගේගොඩ පැත්තේ මුන්ගේ තියෙන මන්දිර පේනවනේ. මුන්ට තියෙන දේපොළ පේනවනේ. මේ ඩීල් දාසලට ඔන්න ඕවා හම්බු කරන් තියෙන විදිය මුන්. ඔන්න මේ හම්බු කරන් තියෙන විදිය. රජයේ වගකීමක් තියෙනවා මං හිතන්නේ මේ සියලු දේ. මේ කප්පංකාරයා මේ ඩීල් දාසලා කරපු හම්බු කරපු මේ දේපොළ රාජසන්තක කළ යුතුයි. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න මේ රටේ අනාගත පරම්පරාව විනාශ කරන්න මේ කුඩුකාරයොත් එක්ක ඩීල් දාපු මේ කාලකන්ණි දූෂිත දේශපාලන පවුල් බොහොම පැහැදිලි මොක වුණත් මේ අවුරුද්දේ රාජපක්ෂ වනචර පවුල ඇතුළු ඔය දූෂිත වනචර දේශපාලන පවුල් සෑහෙන ප්‍රමාණයක් උස්සලා පොලේ ගහනවාමයි කුඩු පට්ටම් කරනවාමයි බලාත්කාරයෙන් කරන දෙයක් නෙමෙයි වැරදියට හිතන්න එපා මේ ක්‍රියාදාමයන් ඔස්සේ අධිකරණ ක්‍රියාදාමයක් ඔස්සේ මේ එකෙකුට ආයි ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ රටේ ජනතාවගේ අභිලාෂය. ඒක ජනතා අභිලාෂය. මොකද අපි දිගටම දැක්කා මේ හැම එකාම එකාට එකා බැඳිලා ඉන්නවා. දැන් චරිතාබේසිංහ කියන්නේ මොකක්ද? මේ පෞගිය කාලේ පුරාම ඔගේ අම්මේ කතා කරපු හයිය මිනිහා තමයි කියන්නේ කවුද සිද්ධාලයපත එන්නකොට මගේ මිනිහා කියලා අපි දැක්ක අර ආඩපටියක තියෙනවා මගේ මිනිහා සිද්ධාලයපත එන්නකොට එයාව මම බලා ගන්නලු අන්න ඉන්නේ කොහෙද අජිත් ප්‍රේමදාසගේ ඔඩොක්කුවේ විපක්ෂයේ ඉන්නේ ඩීල් දානකොට මුන් එකම දූෂිත ප්‍රභූ